Honda Grace එතකොට Honda Vessel GP5 Honda Fit ඔක්කොගෙම මේ කියලා දෙන ටෙක්නික් එක තමයි ෆ්ලයි වීල් එක මේව කරලා ඩුවල් ක්ලච් එකක් දාද්දි සාමාන්‍යයෙන් ෆ්ලයි වීල් එක ලොක් කරගන්නේ කොහොමද කියලා තමයි අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. බලාගමු. right අපිට ඕන වෙනවා ෆ්ලැට් දෙකක්. සාමාන්‍ය ලොකු ෆ්ලැට් දෙකක් ගන්න. මම පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ දෙකක්. right ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙන්න මෙතන පොඩි චූටි කී එකක් තියෙනවා. මෙතනත් ඒ වගේම කී එකක් තියෙනවා. right මෙන්න මේ වගේ ඒ කී දෙක අස්සට ෆ්ලැට් දෙක දාලා මේක ඔයගොල්ලන්ට පේනද මේක ඩෑම්පර් එකක් තියෙන්නේ. මේක ඩෑම්ප් වෙනවා. මේක ඇවිල්ලා ඩෑම්ප් ෆ්ලයි වීල් එකක්. එතකොට මේක ඩෑම්ප් වෙනවා. මේක ක්ලච් එක කවදාවත් ලොක් කරන්න නැතුව දාන්න බෑ. මේ ලොක් එක අනිවාර්යයෙන්ම දාගන්න ඕනේ. මේ තියෙන මෙතන තියෙන ලොක් එකයි මේ තියෙන මෙතන තියෙන ලොක් එකයි. right මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් දැන් දාන්නේ කොහොමද කියලා. මේක කරන්නේ මේ වීඩියෝ එක කරන්නේ දන්න අයට නෙමෙයි. දන්නේ නැති ඉගෙන ගන්න ඔටෝමොබයිල් ෆීල්ඩ් එකේ ඉගෙන ගන්න මල්ලිලා නංගිලට. right මෙන්න මේ විදිහට අල්ලගත්තා. ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් මෙන්න මේක මේ ලොක් එක හිමීට ලං කරගන්න. right ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ තියෙන්නේ මෙන්න මෙතන මේ කට්ටට ලොක් වෙනවා. right ඊට පස්සේ යට ඒක අපි try කරමු. right යට ලොක් එකක් දාගත්තා. අනිවාර්යෙන් ලොක් කරගන්න ඕනේ ෆ්ලයි වීල් එක. ක්ලච් එක දාද්දි නැත්නම් ක්ලච් එකේ මල කඩලා යනවා. ෆ්ලයි වීල් එකත් කුඩු වෙනවා. ඒකින්ද අනිවාර්යෙන්ම මෙන්න මේ විදිහට ෆ්ලයි වීල් එක ලොක් කරගන්න ඕනේ. මේ ලොක් කරගත්තට පස්සේ තමයි හරියට ක්ලච් එකේ ඉස්සරහා තියෙන ස්ප්ලයින් සෙට් එක, ග්‍රූ සෙට් එක මේ ග්‍රූ සෙට් එකට ෆ්ලයි වීල් එකේ තියෙන ග්‍රූ සෙට් එකට බහින්නේ. මේගොල්ලන්ට පේනවා ඉතින් මේක අනිත් එක වැදගත්ම කාරණේ මේ ලොක් එක අපිට ඇතුළට ඕනට වැඩි ඇතුළට දැම්මොත් එහෙම මේක ක්ලච් එක ලර්න් කරද්දී මේක එහා පැත්තට මේ ලොක් එක එහා පැත්තට පයින්න පුළුවන්. එහෙම වුණොත් එහෙම මේ ලොක් එක කඩලා යනවා. ඒකින්ද අනිවාර්යයෙන්ම මේ ලොක් එක අර නියපොත්තට අහු වෙන ගාන පැටලෙන ගානට පොඩ්ඩක් එළියට තියාගන්න. ගොඩාක්ම නෙමේ නියපොත්තට පැටලෙන ගානට පොඩ්ඩක් එළියට තියාගන්න. right එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමු. මිස්ටර් හිවිස් සමු ගන්න හැම දිනකටම සුබ දවසක්.